guys, welcome back to my YouTube channel. මම හිතනවා මේ කට්ටිය හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. මම අද ගේන vlog එක තමයි Valentine එකට දෙන්න පුළුවන් gift ideas and මම දුන්න gift එකයි. එතකොට අපේ anniversary එකේට මට හම්බුන දේවලුයි ඒ දවස් ටිකේ මම කරපු දේවල් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් vlog එකත් එක්ක එකතු වෙන්න. මම මුලින්ම canvas board එකක් අරන් ඒකේ frame එකක් ගහගත්තා. පොඩ frame එක ගහන්න කලින් සිලෝ ටේප් එකේ පොඩි මාක් එකක් දැම්මා. එතකොට මේක දෙන්න Valentine එකට මම එතකොට anniversary එකට යාට අයියට scrap book එකක් හැදුවා. ඒකේ නම් වීඩියෝ එකක් නැහැ. ඔයාලට වීඩියෝ එකක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම ඒක හදපු විදිහ ඒ දේවල් ටික පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. මම canvas board එකේ frame එක cello top එකකින් ගහලා ඉවර වෙලා fabric paint අරන් ඇස්සේ පොඩ්ඩක් lip වල ගාලා මම ඊට පස්සේ ඒක ඔය පෙන්නන විදිහට තිබ්බා. ඊට පස්සේ ඔක මුළු board එකේම ඔහොම තිබ්බා. දැන් නම් ඒක කරලා ඉවරයි. මම නම් දන්නේ fabric paint අපිට හොඳයිද එහෙම කියන්න. මම ඊට පස්සේ ඔක්කොම wash කරගෙන ආවා හොඳට. මේ හොඳයිද නැද්ද කියන්න දන්නේ. ඒ වුණාට මේ විදිහට ගොඩාක් කට්ටිය කරනවා t-shirt වලට එහෙම කරනවා. ඒ නිසා මාත් කරේ මේ ඒකෙන් නම් මොනවත් කියන්න මම හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ මම එහෙම පොඩි note එකක් ලිව්වා යාට. අපේ ඇනිවර්සරි එක තිබ්බා පෙබරවාරි 6 වෙනිදා. ඉතින් මම එදා උදෙන්ම ලැස්ති වෙලා පාදුකේ ගියා. පාදුකේ ගියාට පස්සේ යම උදෙන්ම රයිස් ඇන් කරි කන්න අරන් ගියා. ඊපස්සේ මට වත්ලප්පන් අරන් දුන්නා. ඊපස්සේ අයියාගේ ආච්චි අම්මා දඹදිව යනවා. එයාට ඊට පස්සේ කිරිටොපි ඕනි කිව්වා. ඊට පස්සේ මම ගෙදර ගිහින් කිරිටොපි හදලා දුන්නා. අයියා ඒ ගෙදර ඉද්දි මට ලස්සන මල් බොගයක් අරන් ආවා. මට කවදාවත් රෝස මල් මෙහෙම ගොඩක් මෙහෙම හම්බෙලාම නැහැ. මල් බොකේ දීලා තියෙනවා. මට රෝස මල් විතරක්ම හම්බෙලා නැහැ. මට මාර සතුටුයි. මට මෙච්චර ලස්සන මල් බොකයක් ලැබිලම මම ගෙදර ඇවිල්ලා තියාගෙන හිටියා. මට මාර සතුටුයි. ඒක පර වෙද්දි මාර දුකයි. අදට මේ වොයිස් කරද්දිත් තව මල් ටිකක් තියෙන. ඒ ටික පර වෙලා තියෙන. ඒත් අයින් කරන්නවත් මට හිතෙන්නේ නැහැ. අපි ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරනවා කියලා හිටියේ මෙහෙම නෙවෙයි. අපි කොහේ හරි ගිහින් අපි කැමති දේවල් ගමු කියලා තමයි හිටියේ. නෑ මට අරන් දෙන්න ඕනේ. මම ඔයාලට සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා මෙයා කලින් දවසේ ගිහිල්ලා ඒක අරන් ඊට පස්සේ මෙයා ගන්න හැබැයි මට ඇඳුම් එහෙම ගන්න මාර ලස්සනට ඇඳුම් මෙයාට තෝරන්න පුළුවන්. මට ගවුම් එහෙම ගොඩක් අරන් දීලා තියෙන්නේ. මෙයා තෝරලා මං ඉස්සර ගවුම් අඳින්නෙත් නෑ ලොකුවට. මේ ලස්සන ඇඳුම් තියෙනවා. මෙයාට එහෙම තෝරන්න පුළුවන්. මෙයා ඊට පස්සේ දේවල් අරන් තිබ්බා. ඊපස්සේ මේ මම යාළුවන්ට ට්‍රීට් එකක් දුන්නා. අපි ඒක හදිසියෙමයි ප්ලෑන් කරලා දුන්නේ. සමහර යාළුවන්ට එන්නත් බැරි වුණා. අපි KFC එකට ගිහිල්ලා අරන් දුන්නා කන්න. මේ පහුවෙන්දා මම අයියා පහුවෙන්දම යනවා. ඒ කියන්නේ පෙබරවාරි 7 වෙනිදා මාත් ඒත් එක්කම යනවා. මොකද අයියාට වැලන්ටයින් එකට gift එකක් ගන්න ඕනේ. ඒක ගන්න යන්නේ. අයියා අපිව මීපේ හන්දියෙන් දැම්මා. එතන ඉඳන් නංගි මායි මහරගමට ගියා බස් එක. අපි දෙන්න ගියේ කූල් ප්ලෑන්ට් එකට. ඒකේ ලස්සන ඉයරින්ස් තිබ්බා. ඒකේ ලස්සන ෂර්ට් තියෙනවා බොයිස්ලට. මම මේක දැක්ක ගමන්ම මේකට මට ආස හිතිලා මම මේක ගත්තා. ඊට පස්සේ තව බෑග් එකක් ගත්තා මට. ඊපස්සේ අපි නංගි මයි දෙන පික්මි එකක් දාගෙන බස් එකට ඇවිල්ලා බසෙන් ගෙදර ආවා. අයියට මං ඇනිවර්සරි එකට ගත්තේ මේ ස්ලිපර්ස් දෙකයි. එතකොට මෙන්න මේ perfume එකයි මේ body lotion එකයි. මේ perfume එක මාර සුවඳයි. මේ සුවඳ මෙන්න perfume එකක් තිබ්බා. ඒක චුට්ටයි තියෙන්නේ. මම මේ මල් ලස්සනට හදලා කළා. මං අහපව් නංගිත් එක්ක ටවුන් ගියා. අයියට වැලන්ටයින් එකට මේ
gift bag එකකුයි තව පොඩි පොඩි toy වගේක් තියෙයි යන්න ඒ ටික ගන්න. එතකොට මේක තමයි මගේ final outfit එක. අපි බැංක් එකට ගිහිල්ලා කැම්පස් එකට සල්ලි ගෙවන්න තිබ්බා. ඒක ගෙවලා ඉවර වෙලා නංගි මම ගියා KFC එකට කෑම කන්න. අපේ නංගිට රයිස් කන්න බෑ කිව්වා. එයා ඒ නිසා සබ්මැරින් එකක් ඕඩර් කරේ. මට නම් මේකේ රයිස් එකේ තියෙන අර ග්‍රේවි එකට බිරියානි එකේ තියෙන අර ග්‍රේවි එකට මාර ආසයි. ඒක මාර රසයි. මම ඒකට ගොඩක් ආසයි. ඉතින් මම රයිස් එක බිරියානි එකක් ගත්තා. ඊට පස්සේ අපි අතුකෝල්ලේට ගිහිල්ලා ගත්ත දේවල් ගන්න ඕනේ දේවල් කියන්නේ ටොයිස් ටික ඒ ටික ගත්තා. මේ තමයි මගේ ඩිනර් එක. මම ඊට පස්සේ මේ කාලේ වල අනිවාර්යයෙන්ම රැට මම නිදා ගන්න කලින් ග්‍රීන් ටී එකක් බොනවා. ඇත්තට මේක මාරම හොඳයි. ඒ කියන්නේ හරි අනේ මම හැමදාම ග්‍රීන් ටී එකක් බොනවා. ඔයාලත් හැමදාම බොන්න. රැට නිදා ගන්න කලින් අපි අර කන දේවල් වල තෙල් ඔක්කොම යන්න ග්‍රීන් ටී එකක් බිවම හොඳයි. මේ මම අයියට ගත්ත gift ටික පැක් කරන්න යන්නේ. මම ආසයි ලස්සන්ට gift ටික කියන්නේ ලස්සන බෑග් එක දාලා ලස්සන නමලාට පිළිවෙලට දෙන්න මම ගොඩක් ආසයි. ඉතින් මම ලස්සනට ඒ ටික කරනවා. මෙච්චර වෙලා මගෙත් එක්ක වීඩියෝ එකට එකතු වුණාට ගොඩාක් thank you. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.